හෙලෝ කොහොමද ඉතින් විශ්වාස කරනවා ඔයාලා හැමෝම ගොඩක් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඇයි අපි අපේ ජීවිතේට මේ වගේ පුංචි challenges දීලා life එක improve කරගන්න ඕනේ කියලා. මෙහෙම කියමුකෝ අපේ ජීවිතේ හැමදාම එකම විදිහට තියෙන්නේ නෑනේ. අපි දවසක් දෙකක් වෙන්න පුළුවන් සතියක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න පුළුවන් අපි එකම විදිහට සතුටින් හෝ දුකින් හෝ මධ්‍යම විදිහට ගත කරන්න පුළුවන්. හැබැයි මේ මොන දේ කරත් අපිට අපේ ජීවිතේ අපි ගොඩනගාගෙන තියෙන හීන කියන දේවල් අතාරින්න බෑ. ඒ වගේම තමයි ජීවිතේ හැමදාම එකම තැන පල් වෙන්න දෙන්න බෑ. ඔගොල්ලෝ චුට්ටක් ආපස්සට හැරිලා හිතලා බලන්න 2025 අවුරුද්දේ මේ වෙනකන් ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවිලා තියෙන්නේ කියලා. සමහර විට හොඳින් වෙන්නත් පුළුවන් සමහර විට නරකින් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට හොඳ නරක කියන මේ දෙකම එකතු වෙන ජීවිතේ ගෙවිලා තියෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ ජොබ් එක එක්කෙනා ජීවත් වෙන පරිසරය එක එක්කෙනා හිතන පතන විදිහ ආශ්‍රය කරන මිනිස්සු අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කොයි විදිහට ගෙවිලා තිබුණත් දැන් සිද්ධ වෙච්ච දේවල් හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. ඔගොල්ලෝ අතීතේ ජීවත් වෙන්න එපා. අනිවාර්යෙන්ම අපි වර්තමානයේ ජීවත් වෙලා අනාගතය හදාගන්න ඕනේ. ඉතින් චූටි වෙලාවක් අරගෙන 2025 වර්ෂය ගැන ඔගොල්ලෝ රිවිව් එකක් කරලා බලන්න. ඒකෙත් වැඩිපුර තියෙන බෑඩ්ස් දේවල් නම් අනිවාර්යෙන් මේක ලයිෆ් එකෙන් අයින් කරලා මතකිනුත් අයින් කරලා දාන්න උපරිම උත්සාහ කරන්න. හැබැයි දැන් 2025 ඉවර වෙන්න හරියටම තව සති දෙකක් වගේ පුංචි කාලයක් තියෙන්නේ. ඉතින් තවදුරටත් අතීතයේ ජීවත් වෙන්නේ නැතුව වර්තමානයට එන්න. ඔගොල්ලෝ 2026 අවුරුද්ද ලස්සනට ප්ලෑන් කරන්න. ඒ ලස්සනට ප්ලෑන් කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ අඩුපාඩු තැන් හොයාගන්න ඕනේ. මොකද මේ 2025 වර්ෂයේ වෙච්ච අඩුපාඩු ටික ඔයා 2026 වර්ෂයට නම් අරගෙන යන්න එපා. එතකොට 2025 වගේම 2026ත් ඔයාට බෑඩ් රිවිව් එකක් දෙන අවුරුද්දක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මම කියලා දීපු විදිහට life improvement challenge එකේ පළවෙනි වීඩියෝ සීරීස් එකයි දෙවෙනි වීඩියෝ සීරීස් එකයි බලන්න. ඒකෙදි මම කතා කරන්නේ දවස් 21 ඇතුලේ මම දවස් 7වත් 3කට වෙන වශයෙන් කතා කරනවා. අපි කොහොමද අපේ අතීතය ගැන මතක් කරන්නේ? ඒ අතීතයේ හොඳ දේවල් කොහොමද වර්තමානයට ගන්නෙ? අපි කොහොමද 2026 ප්ලෑන් කරන්නේ 2026 අපි ප්ලෑන් කරපු විදිහට කරගෙන යන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම ස්ටෙප් 3ක් ඇත්තේ මම ඔයාලත් එක්ක කතා කරනවා. මේ හැම දෙයක්ම මම හදාගෙන තියෙන්නේ මේ තාක් දුරට මම බලපු වීඩියෝ සීරීස් ඊට පස්සේ කියවපු පොත්පත් මෙන්න මේ දේවල් වල සංක්ෂිප්තයක් විදිහට අරගෙන තමයි මම මේ life improvement challenge එක කරගෙන යන්නේ. Level up your life